ඉතින් අද මම වීඩියෝ එකෙන් අරන් ආවේ ඔයාලගේ කොණ්ඩේ යනවා නම් ඒ වගේම ඉස්සෝලි තියෙනවා නම් ඒ දේවල් නැති කරගන්න විදිහක් ගැන. ඉතින් කියන්න ඕන දේ තමයි ඔයාලා මේ ට්‍රීට්මන්ට් එක කරනවා නම් ඒක කරන්න ඕනේ දේවල් වක. මොකද අවශ්‍යව කරන්න එපා. මොකද මේක ඔලුවට ටිකක් සීතලයි. හරි. එහෙනම් අපි බලමු මේක හදන්නේ කොහොමද කියලා. ලොකු දෙයක් ඕන වෙන්නේ නැහැ. පොඩි දේ ඕන වෙන්නේ. ඉතින් අපිට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් එකකින්. ඔයාගේ කොණ්ඩේ යනවා නම් ඔයාගේ කොණ්ඩේ හිස්සවලි තියෙනවා නම් මේ දේවල් ඔක්කොම නැති කර ගන්න පුළුවන් මේ ට්‍රීට්මන්ට් එකෙන්. මොකද මම මේක මෙච්චර විශ්වාසයෙන් කියන්නේ. මගේ ඉස්සරේ අඩු වුණා නිසා. ඒ වගේම තමයි මගේ කොණ්ඩේ ටිකක් යන ප්‍රමාණය වැඩි වුණා. ඉතින් මට හිතුණා ඒකට මම හරි ට්‍රීට්මන්ට් එකක් අනිවාර්යෙන් කරන්න ඕනේ කියලා. සාමාන්‍යයෙන් සැලොන්ස් යන්න නැති කෙනෙක්. ඉතින් ඔයිල් ට්‍රීට්මන්ට් එකක් වුණත් මම ගෙදරදී තමයි කරගන්නේ. ඉතින් මට හිතුණා ඒ දෙකටම හොඳ විසඳුමක් තියෙන්න ඕනේ. ඉතින් මේ නිසාම මේක කරලා බලන්න. ඇත්තටම මේකෙන් හොඳ රිසල්ට් එකක් තිබුණා. ඉතින් මේ තියෙන්නේ උළුහල්. උළුහල් වලින් වෙන්නේ අපේ කොණ්ඩේ ශක්තිමත් කරනවා. ඒ වගේම සද්දබත් ඇහෙනවා නම් ගණන් ගන්න එපා. මොකද මම වීඩියෝ කරන්න ගියාම අනිවාර්යෙන් මොනවා හරි සත්‍යයක් එනවාම තමයි. ඉතින් මට කීකී ටිකක් අමතකුණා. උළුහල් වලින් අපේ කොණ්ඩේ ගොඩක් ශක්තිමත් කරනවා. ඒ වගේම ඉස්සෝරි ටික අපිට අඩු කරගන්න බලන්න මේ උළුහල් වලින්. ඉතින් මේ තියෙන්නේ මම කලින් දවසේ රෑ පෙගෙන්න දාපු උළුහල් එක. මේකේ වතුර එක තමයි අපිට ඕන වෙන්නේ. මේකේ උළුහල් ටික විසික් කරන්න එපා. ඒකිනුත් පොඩි වැඩක් කරන්න පුළුවන්. හරි. එහෙනම් මම මේක පෙරාගෙන මට පෙන්න. මම ඔයාලට පෙන්නන්නම් මම පාවිච්චි කරන මගේ ෂැම්පූ එක. ඇත්තටම මේක ගොඩාක් හොඳයි. හොඳ රිසල්ට්ස් තියෙනවා. ඉතින් මේක මෙන්න මේක. මම මේක මගේ කලින් වීඩියෝස් වලත් පෙන්නලා තියෙනවා ඔයාලට. මෙන්න මේ ෂැම්පූ එක. මේ ගොඩාක් හොඳයි. කොණ්ඩේ අනේක මගේ ටිකට නැති වුණා. ඉතින් මම මේක තමයි දැන් ගොඩ කාලෙකින් නම් පාවිච්චි කරන්නේ. අනිත් දේ තමයි අපිට මේ උළුහල් වතුර එක ස්ප්‍රේ බොටල් එකකට දාගන්න ඕනේ. ඉතින් ස්ප්‍රේ බොටල් එකකට දාගෙන තමයි අපි මේ කොණ්ඩේට ඇප්ලයි කරගන්නේ. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්නේ කොණ්ඩේ මොන දේ කරත් වෙවෙන්නේ නැති එක. ඇත්තම කිව්වොත් කාලයක් තිස්සේ මටත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණා. මම මීට කලින් මගේ ලුණු සත්කාරය කරන විදිහ මම දාලා ඇති වීඩියෝ එකක්. ඒක බැලුවේ නැත්නම් ඔයාලා අනිවාර්යෙන් බලන්න. මම මේකත් සතියට වරක් දැන් කරන්න පුරුදු වෙලා ඉන්නවා. මේකෙන් මට හොඳ රිසල්ට් එකක් තියෙන නිසා. ඇත්තටම මේ උළුහල් කියලා කියන්නේ අපේ කොණ්ඩේ ඉක්මනට වවන්න පුළුවන් දෙයක් කියලා මම දැනගත්තේ මේ ට්‍රීට්මන්ට් එක කරන්න පටන් ගත්තට පස්සේ. ඇත්තටම මේක ගොඩාක් හොඳයි අපේ ඔළුවට අපේ කේස් වර්ධනය කරන්න. අනිත් දේ තමයි ඔයාලට කරන්න පුළුවන් පොඩි ටිප් එකක් තමයි ඔයාලා පාවිච්චි කරන ෂැම්පූ එකට මම ඒක මගේ කලින් වීඩියෝ එකේ කියලා තියෙනවා. උළුහල් ටිකක් දාලා පාවිච්චි කරන්න. මුලින්ම මම කොණ්ඩේ ගැට ටික ලිහා ගන්නවා. මොකද කොණ්ඩේ අවුලලා තිනකොට අපිට කොහොමද දෙයක් කොණ්ඩේ කරන්න බෑනේ. ඉතින් කොණ්ඩේ ගැට ටික මම ওই විදිහට පීරගෙන ලිහා ගන්නවා. ඉතින් මම පාවිච්චි කරන්නේ ඔන්න ඔය ලීපනාව. ඇත්තටම ලීපනාව පාවිච්චි කරන්නේ ගොඩාක් හොඳයි කියලා මට තේරුණේ. ලීපනාව පාවිච්චි කරන ගත්තට පස්සේ මොකද අපේ කොණ්ඩේ ඉක්මනට අර බේබි හාසෙම අර පොඩි පනා වලින් ගැලවිලා යන්න බලනවනේ ප්ලාස්ටික් පනා වලින්. ඇත්තම කිව්වොත් මේකෙන් එහෙම වෙන්නේ නැහැ. හරි ළමයි මේ තියෙන්නේ අපි හදාගත්ත උළුහල් වතුර එක. මෙහෙමයි ස්ප්‍රේ බොටල් එකක් අවශ්‍යම නැහැ. ඕන එකක් නැත්තම් කෝප් එකට හරි උළුහල් වතුර එක දාගෙන මේ ඔළුවට වක් කර මසාජ් කරන්න තමයි තියෙන්නේ. අර මේක අවශ්‍යමයි කියලා එකක් නැහැ. ඉතින් මම මේ විදිහට මගේ පහසු නිසා මේකේ ඉක්මනට අපිට ස්ප්‍රේ කරගෙන යන්න පුළුවන් මසාජ් කරගෙන. ඉතින් ඒ නිසා මම මේක ගත්තේ ඔයාලට මම අර කීප විදිහට ඒ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. හරි. එහෙනම් අපි මේක ඒ කොණ්ඩේ දැන් අවුල් ටික කඩාගත්තානේ. සෙක්ෂන් වලට බෙදලා ස්ප්‍රේ කරගෙන යමු. අනිත් දේ තමයි මම දැකලා තියෙන ගොඩක් අය මේ උළුහල් එක ලිපේ තියලා රත් කරලත් ඒ වතුරත් පාවිච්චි කරනවා. එහෙම පාවිච්චි කරන්නත් පුළුවන්. මම නම් මේ කලින් දවසේ රෑ පෙඟෙන්න තියපු උළුහල් එකේ වතුර ටික තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඔය විදිහට අපේ කොණ්ඩේට මේක හොඳට ස්ප්‍රේ කරගන්න ඕනේ. අපේ තියෙන බේබි හෑර්ස් එහෙම මේකෙන් ඉක්මනට වැවෙනවා. ඒ වගේම දැන් ඔයාලා මේක පාවිච්චි කරලා තව ඉතුරු වුණොත් එහෙම ඔයාලට මේක ෆ්‍රිජ් එකේ තියලත් පාවිච්චි කරන්න පුළුවන්.
ඒ වගේම කෙස් ගස් වලත් මේක හොඳට ගා ගන්න. එතකොට අපේ කෙස් ගස් අර ගොඩාක් තුනී වෙලා තියෙනව නේද? ඒ වගේම දුඹුරු පාට හොරු වෙලා තියෙනවනේ. ගොඩාක් යාළුවන්ගේ ප්‍රශ්නයක් තමයි ඒක. ඒකත් ගොඩාක් දුරට අඩු කරගන්න පුළුවන් මේ විදිහට මේ කෙස් ගස් වලටත් මේක හොඳට ගාගත්තට පස්සේ. ඔයාලා මේක ගාගෙන විනාඩි 20ක් මේක කොණ්ඩේ තියාගන්න ඕනේ. ඒ වගේම ගාගත්තට පස්සේ හොඳට මසාජ් කරගන්න ඕනේ අපේ මුළු ස්කැල්ප් එකම හොඳට. ඊට පස්සේ විනාඩි 20ක් තියලා සාමාන්‍ය විදිහට අපිට සෝදලා යවන්න පුළුවන්. ෂැම්පු පාවිච්චි කරනත් හොදන්න පුළුවන්. නැත්නම් නෝමල් වතුර පාවිච්චි කරලත් මේක හොදන්න පුළුවන්. ඒ වුණාට මම නම් සාමාන්‍ය වතුර විතර පාවිච්චි කරලා තමයි මේක හොදලා යවන්නේ. අර පොඩි ස්මෙල් එකක් එනවා නම් උළුහල් වලින් ඔයාලට ඒක අමාරුයි නම් ෂැම්පු දාලා හොදගත්තට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඔය විදිහට හොඳට මසාජ් කරලා විනාඩි 20ක් ඉඳලා තමයි සෝදගන්න. එහෙනම් අදට ගිහින් එන්නම් මේ වගේ තවත් ලස්සන vlog එකකින් අපි ඉක්මනටම හම්බ වෙමු. ඔයාලගේ අදහස් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. මාව subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් මාව subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ගිහින් එන්නම්. bye bye.